ඔය අහලා තියෙනවා චුම්බක ශේෂ්ත්‍රය උතුරෙන් දකුණට ක්‍රියාත්මක වෙනවා කියලා. උතුරෙන් දකුණට චුම්බක ශේෂ්ත්‍ර රටාවක් මෙන්න මේ විදිහට යන්නේ කියලා ඔය අහලා තියෙනවා. නමුත් ඔයා කරලා බැලුවේ නෑ නේද? එන්න අපි මේ වැඩේ ඇත්තද කියලා බලමු. මෙන්න චුම්බකයේ උතුර තියෙනවා. මෙන්න තියෙනවා දකුණ. මෙන්න මම මාලිමාව ගත්තා. ඔයා දන්නා මාලිමාවේ කටුවේ රතු පාටින් පෙන්නන්නේ උතුර කියලා. බලන්න මෙයා හැසිරෙන්නේ කොහොමද කියලා. එහෙනම් මෙයා ඔන්න උතුරට දකුණ ආකර්ෂණ සංසිද්ධියට අනුව මෙයා කෙලින්ම මෙතන විකර්ෂණ සංසිද්ධියක් තියෙනවා. මේ බලන්න ඊතලයේ එළියට මේ. හරි. ඊළඟට අපි බලමු මෙතනින්. බලන්න. එළියට. ඊළඟට මෙතනින්. ඊළඟට මෙතනින්. බලන්න කටුව කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට මෙතනින්. හොඳ. උතුරට දකුණ ආකර්ෂණය. ලස්සනයිනේ. හිතුවේ නෑනේ එහෙම දෙයක් වෙයි කියලා. මේ. මෙතනින් ඔන්න මේ. පැහැදිලිද රටාව? එහෙනම් මම උඩිනුත් තියාගෙන එන්න. ඔන්න. 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 හොඳට බලාගන්න. මෙතනින් විකර්ෂණය ඉතල එළියට, මෙතනින් උඩහට මේ පැත්තෙන් හැරෙනවා. මේ පැත්තෙන් මේ දකුණට ආකර්ෂණය වෙනවා. මේ දකුණට ආකර්ෂණය වෙනවා. මේ දකුණට ආකර්ෂණය දකුණට. මෙතනින් මෙහාට, මෙහාට, මෙහාට එළියට යනවා මේ. චුම්බක ශේෂ්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. චුම්බකයක් වටේ.